අයිබෝවන් ඔබ සැමව අපි සාදරයෙන් පිළිගන්නවා ව්‍යාපාර.lk තවත් පොඩ්කාස්ට් එකකට. මේ දවස්වල කතාබහක් තියෙනවා ට්‍රම්ප් ජනාධිපතිගේ ආනයන බදු එහෙම නැත්නම් ටැරිෆ්ස් පිළිබඳව. ලංකාවටත් ඔහු ඒ ටැරිෆ් පනවලා තියෙනවා. ලංකාවට 144ක ටැරිෆ් එකක් පනවලා තියෙනවා. මීට අමතරව ඔහු ආනයන බදු ලෝකේ වෙළඳපොළ හෙල්ලෙන ආකාරයට රටවල් රැසකට ඔහු විසින් ස්ථාපිත කර තියෙනවා. දැන් ඇයි මේවා බලපාන්නේ ලෝක වෙළඳපොළට? ඇමරිකා එක්සත් ජනපදයට එන බොහෝ භාණ්ඩ වලට ආනයන බදු එකතු වෙලා තමයි ඒවා ඇමරිකාව ඇතුළට එන්නේ. එතකොට ජනාධිපති ට්‍රම්ප්ගේ පැත්තෙන් බලනකොට ඔහු පවසා සිටින්නේ ඇමරිකාවට එන භාණ්ඩ සහ සේවාවලට බද්දක් අය කර තිබුණත් ඇමරිකාවෙන් එළියට යන එහෙම නැත්නම් ඇමරිකාවෙන් අනිත් රටවල් මිලදී ගන්නකොට මේව බද්ද පැනවුණාට ඔහු කියන්නේ ඇමරිකාවට එන භාණ්ඩ සහ සේවාවලට අඩු බද්දක් තමයි තියෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු කියන්නේ මේක ඇමරිකාවට සාර්ථක ආර්ථික පදනමක් ගොඩනගා ගැනීමේ ප්‍රවණතාවයක් ඇතිවන ආරම්භයක් ලෙසයි. ඔහු ඒ නිසාම තමයි මේක අප්‍රේල් 2 වෙනිදා හඳුන්වා දුන්නා ඇමරිකාව සමග ගනුදෙනු කරන හැම රටකටම. ඊට අමතරව ඔහු සියලු ආනයන සඳහා 10% මූලික බද්දක් පනවා තිබෙනවා. චීනය වැනි රටවලට ඊට වඩා ඉහළ බද්දක් පනවලා තිබෙනවා. නමුත් ඔහු කියා සිටින්නේ මේක ඇමරිකාවට වැදගත් වන බවයි. ඒ වගේම ඒ හඳුන්වා දුන් දවසේ අප්‍රේල් 2 වෙනිදා ඔහු පැවසුවේ ලිබරේෂන් ඩේ. එහෙම නැත්නම් යම්කිසි විදිහක නිදහසක් ලබන දවසක් හැටියට. එතකොට මේකෙන් අපිට වෙන බලපෑම කුමක්ද? ශ්‍රී ලංකාව කවද අපේ අපනයනයන් බටහිර ලෝකයට යෑමට නැඹුරුවක් පෙන්වා තිබෙනවා. නමුත් මේවා තුලින් අපිට තේරුම් ගත හැකි දේ තමයි සමහර විට ඒ අවස්ථාවේ අපිට ඇවිත් තිබෙනවා වෙනස්ව බලන්න, වෙනස් කෝණයකින්. ඇමරිකාවට, යුරෝපයට පමණක් නෙමෙයි අද වෙනකොට ආසියාවට ඉතා විශාල ආර්ථික වර්ධනයක් වෙමින් පවතිනවා. අපි දන්නවා සංචාරක ක්ෂේත්‍රයේ බටහිර සංචාරකයන්ට වැඩිය ආසියාතික සංචාරකයන් එහෙම නැත්නම් චීන ජාතිකයන්, ජපන් ජාතිකයන්, ඉන්දියන් ජාතිකයන් ඉතා විශාල ප්‍රමාණයක් වියදම් කරමින් ඔවුන් ඉතා පුළුල් ලෙස සංචාරය කරනවා ලෝක පුරා. ඉතින් අපි පෙන්වන්නට ඕනේ මේ රටවල් කෙරෙහිත් නැඹුරුවක්. ඒ වගේම අපි කල්පනා කරන්නට ඕන වෙළඳ සම්බන්ධතා වෙන රටවල් සමග ගොඩනගා ගන්න. විශේෂයෙන්ම ආසියාතික රටවල් එක්ක ගොඩනගා ගන්න. මොකද මේ ආසියාතික රටවල් වල වෙළඳපොළ ඉතා විශාල ලෙස වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම ඒ වෙළඳපොළ ලොකු දියුණුවක් අත්පත් කරගෙන සිටිනවා. දැන් අපි දකිනවා මේ ට්‍රම්ප්ගේ ටැරිෆ් වෝ එහෙම නැත්නම් මේ බදු පැවැත්වීම තුලින් වෙළඳ ආරවුල් වැඩිවීමට ප්‍රවණතාවයක් තියෙනවා. දැන් වන විට චීනය, යුරෝපා සංගමය වගේ රටවල් මීට විරුද්ධව යම්කිසි පදනමක් ගොඩනගාගෙන තිබෙනවා. ඒ වගේම මේ ගෝලීය වෙළඳාමට විවිධ බලපෑම් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම දැනට තියෙන මිල ගණන් සෑහෙන්න වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම ආර්ථික පෙරලියක් ඇති වෙන්නටත් හැකියාව තිබෙනවා. මේන් අපිට ගන්න පුළුවන් පාඩම කුමක්ද? ඇමරිකාව සමග අපි මේ සම්බන්ධයෙන් යම්කිසි යෝජනාවලියක් එකතු කරමින් ඔවුන් සමග මේ සම්බන්ධව කතා කරන්නට, සාකච්ඡා කරන්නට ඔවුන් ඉඩකඩ ලබා දී තිබෙනවා. නමුත් ඊට අමතරව ආසියාතික රටවල් දෙස බලා වෙන අලුත් වෙළඳ පොළවල් ගොඩනගා ගන්නට ඊට අමතරව අපිට පුළුවන් වෙන හැම අභියෝගයක්ම ජයගෙන ඉදිරියට යා හැකි සැලසුම් රටක් හැටියට එකතු කරගන්නට. ඉතින් අපිත් සමග අද එකතු වුණාට ආයුබෝවන්. ඊළඟ සතියේත් අපි ඔබට වැදගත් හරයක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකම් ව්‍යාපාර.lk සමග නිබඳව එකතු වෙන්න. ස්තුතියි.